අණුක ජීව විද්‍යාව සහ ප්‍රතිසංයෝජිත DNA තාක්ෂණය පාඩමේ පළවෙනිම කොටස. අපි මේ පාඩමේදී මුලින්ම කතා කරනවා ජීවීන්ට ප්‍රධාන වශයෙන් කාබනික අණු වර්ග 4ක් තිබ්බට න්‍යෂ්ටික අම්ල විතරමයි ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට කටයුතු කරන්නේ. ඒකට හේතුව මොකක්ද කියන එක. ඒකට ප්‍රධාන වශයෙන්ම තියෙන ප්‍රමුඛම හේතුව තමයි දැනට තියෙන අණු වලින් නව අණුවක් සංශ්ලේෂණය කරගන්න ඊටාම නිවැරදිව ප්‍රතිවලිත වීමේ හැකියාව තියෙන්නේ න්‍යෂ්ටික අම්ලවලට විතරයි. ඒකට කියන්නේ ස්වයංව ප්‍රතිවලිත වීම මෙහෙයවීමේ හැකියාව කියලා. ඒ නිසා තමයි ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට න්‍යෂ්ටික අම්ල පමණමක් කටයුතු කරන්නේ. න්‍යෂ්ටික අම්ල වර්ග දෙකක් තියෙනවා DNA RNA කියලා. ගොඩක් ජීවීන්ට DNA තියෙන්නේ. සමහර ජීවීන්ට උදාහරණයක් විදිහට ඉන්ෆ්ලුවෙන්සා වෛරස් එකට තියෙන්නේ RNA. අපි දැන් කතා කරමු ගොඩක් ජීවීන්ට DNA ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට කටයුතු කරන්න තියෙන මූලිකම හේතු මොනවද කියන එක. බොහෝ ජීවීන්ගේ DNA ප්‍රවේණික ද්‍රව්‍ය වෙන්න ප්‍රධාන වශයෙන් වැදගත් වෙන හේතු තුනක් තියෙනවා. පළවෙනි එක තමයි ඊටාම නිවැරදිව ප්‍රතිවලිත වීමේ හැකියාවක් DNA අණුවට තියෙනවා. ඇත්තටම කියනවා නම් පුංචි හරි වැරද්දක් වුණොත් නැවත ඒ වැරද්ද නිවැරදි කරගන්න DNA සෝදුපත් කියවීමේ යන්ත්‍රණය කියලා වෙනම යාට ප්‍රොසෙස් එකක් තියෙනවා. එනිසා මේ DNA ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියා කරන්න උචිත වෙන ප්‍රමුඛම හේතුව ඒක විදිහට අපි සලකනවා. අනිත් එක තමයි දැනට ඉන්න එක පරම්පරාවක ඉඳන් ඊළඟ පරම්පරාවට ඊටාම නිවැරදිව සම්ප්‍රේෂණය වීමේ හැකියාව තියෙනවා. තුන්වෙනි එක තමයි ප්‍රවේණික තොරතුරු ගබඩා කරගෙන ඉන්න පුළුවන්. ඒවා ඊටාම නිවැරදිව ප්‍රකාශ කරන්න පුළුවන්. මොකද්ද මේ ප්‍රවේණික තොරතුරු ගබඩා කරගෙන ඉන්නවා කියන්නේ? දැන් සමහර අයගේ ඇස් කළු පාටයි. සමහර අයගේ ඇස් දුඹුරු පාටයි. සමහර අයගේ ඇස් කොළ පාටයි. ඒ විදිහට එක එක්කෙනාට අදාළ ප්‍රවේණික තොරතුරු ගබඩා කරගෙන ඉන්නේ DNA වල. ඊළඟට ඒක ඒ තියෙන තොරතුරට අදාළව ලක්ෂණයේ විදිහට එලි දක්වන්නේ DNA ක්‍රියාකාරීත්වය මගින්. ඒ අනුව අපිට පැහැදිලි වෙනවා DNA ජීවීන්ට ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියා කරන්න මෙන්න මේ හේතු වැදගත් වෙනවා. RNA වලටත් වඩා DNA ප්‍රමුඛව පිහිටන්නේ DNA එකට ඉතාම සුදුසු විදිහට ක්‍රියා කරන්න දන්න නිසා. ඔන්න අපි මුලින්ම කතා කරා ජීවීන්ගේ ප්‍රවේණික ද්‍රව්‍ය විදිහට ක්‍රියා කරන්නේ න්‍යෂ්ටික අම්ල. එතනින් න්‍යෂ්ටික අම්ල වර්ග දෙකක් තියෙනවා. එතනිනුත් DNA යි ප්‍රමුඛ වෙන්නේ කියන එක. දැන් අපි බලමු මේ DNA කොයි වගේද ව්‍යුහය අයත් කරගන්නේ කියලා. DNA ගැන හොයාගත්තට පස්සේ ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් කියන විද්‍යාඥයෝ දෙන්නට ඕනේ වුණා මේ DNA කියන්නේ මොන වගේ ව්‍යුහයක් තියෙන දෙයක්ද කියලා අඳුරගන්න. ඒත් ඒගොල්ලන්ට ඒක කරන්න දත්ත තිබුණේ ඊටාම අඩුවේ. ප්‍රධාන වශයෙන් එයාලා කරුණු දෙකක් පාදක කරගෙන DNA අණුවට ව්‍යුහයක් ඉදිරිපත් කරා. ඒ ඉදිරිපත් කරපු ව්‍යුහයට පාදක කරගත කරුණු දෙක තමයි එකක් DNA කියන්නේ න්‍යෂ්ටික අම්ලනේ. DNA න්‍යෂ්ටික අම්ල නම් DNA හැදෙන්න ඕනේ න්‍යෂ්ටික අම්ල හැදිලා තියෙන දේවල් වලින්මයි. DNA හැදිලා තියෙන්නේ එතකොට න්‍යෂ්ටික අම්ල හැදිලා තියෙන්නේ නියුක්ලියෝටයිඩ වලින්. ඒ කියන්නේ නයිට්‍රජනීය භස්ම 4යි, ෆොස්ෆේට් කාණ්ඩයයි, ඩියොක්සිරයිබෝස් සීනි. ඔය අණු වර්ග 6න් තමයි න්‍යෂ්ටික අම්ල හැදිලා තියෙන්නේ. එහෙනම් DNA හැදිලා තියෙන්න ඕනේ ඔය අණු වර්ග 6න්මයි. ඊළඟ දත්තය තමයි ඒගොල්ලෝ පාවිච්චි කරපු රොසලින් ෆ්‍රැන්ක්ලින් කියන විද්‍යාඥයා එක්ස්රේ ස්පටික විද්‍යාව පාවිච්චි කරලා DNA අණුවේ ඡායාරූප වගයක් අරගෙන තිබුණා. එතකොට ජේම්ස් වොට්සන් සහ ෆ්‍රැන්සිස් ක්‍රික් කියන විද්‍යාඥයෝ දෙන්න ওই දත්ත දෙක පාවිච්චි කරලා DNA අණුවට ව්‍යුහයක් ඉදිරිපත් කරා. මේක ඇඹරුණ පඩි පෙලක් වගේ තියෙන ව්‍යුහයක් කියලා. ඒකට කිව්වා ඒගොල්ලෝ DNA ද්විත්ව හෙලික්සීය ආකෘතිය කියලා. ඒ අනුව දැන් අපි මේ එයාලා ඇත්තට මේකෙන් ඉදිරිපත් කරලා තියෙන්නේ කොහොමද මේ කියන අණු 6 DNA අණුව ඇතුලේ පිහිටන්නේ කියන එක. අපි දැන් බලමු කොහොමද ඒක තියෙන්නේ කියලා. මේ තියෙන ඇත්තටම එයාලා ඉදිරිපත් කරේ ඇඹරුණ පඩිපෙලක් විදිහට තියෙනවා කියලා. අපි මේ පඩිපෙල කෙලින් කරලා ඇඳලා ගමු මේක පැහැදිලි කරගන්න. පඩිපෙලක පිය ගැට විදිහට තියෙන. ඒ කියන්නේ පඩි විදිහට තියෙන්නේ අර නයිට්‍රජනීය භස්ම 4. ඊළඟට අත්වැල ඒ කියන්නේ ආධාරකයේ විදිහට තියෙන්නේ සීනි ෆොස්ෆේට් අණු. දැන් අපි පඩි ගැන කතා කරොත් හැමතිස්සෙම නයිට්‍රජනීය භස්ම 4 තම තමන්ට ඕනේ විදිහට ඉන්නේ නැහැ. සමහර අවස්ථාවලදී හයිඩ්‍රජන් බන්ධන දෙකකිනුත් සමහර අවස්ථාවලදී හයිඩ්‍රජන් බන්ධන 3කිනුත් සම්බන්ධ වෙලා ඉන්නේ. හයිඩ්‍රජන් බන්ධන දෙකකින් බැඳිලා තියෙන්නේ ඇඩිනීන් හා තයිමීන් ඉන්න කොටත්
හයිඩ්‍රජන් බන්ධන 3කින් බැඳිලා ඉන්නේ. ගුවනීන් හා සයිටොසීන් ඉන්න කොටත් කියන එක පැහැදිලි වුණා. ඒ අනුව නිතරම ඇඩිනීන් තයිමීන් එක්කත් ගුවනීන් සයිටොසීන් එක්කත් බැඳිලා පඩි විදිහට පිහිටනවා කියන එක වොට්සන් සහ ක්‍රික් විසින් තහවුරු කරගත්තා. ඊළඟට අත්වැල විදිහට මාරුවෙන් මාරුවට සීනි පොස්පේට් ඒ විදිහට පිහිටනවා කියන එකත් වොට්සන් සහ ක්‍රික් විසින් එයාගේ ආකෘතියෙන් කියලා තියෙනවා. ඒ අනුව මෙන්න මෙහෙම තමයි DNA අණුවේ ව්‍යුහය එළියට ආවේ. ඔය අතරේ TH මෝගන් සහ එයාගේ කණ්ඩායම පරීක්ෂණ කරලා හොයාගෙන තිබුණා වර්ණදේහ කියලා જાතියක් ගැන. ඒ වර්ණදේහ හැදිලා තියෙන්නේ DNA හා ප්‍රෝටීන වලින්. ඒ අනුව මිනිස්සු පටන් ගත්තා විද්‍යාඥයෝ වර්ණදේහ පිළිබඳව තොරතුරු හොයාගන්න. වර්ණදේහ ගැන කතා කරනකොට අපි මුලින්ම දැනගන්න ඕනි දේවල් දෙකක් තියෙනවා. මේ වර්ණදේහ කියන්නේ DNA ඇසිරිලා ඉන්න විදිහ. DNA වර්ණදේහයක් විදිහට ඇසිරෙන ප්‍රෝටීන උපයෝගී කරගන්නවා. වර්ණදේහ ගැන දැනගන්න ඕනේ වැදගත් වචන දෙකක් තියෙනවා. එකක් ස්ට්‍රක්චර් එක, එකක් පැක් වෙන විදිහ. එක කියන්නේ වර්ණදේහයේ ව්‍යුහික නිර්මාණයයි DNA ඇසිරීමයි කියලා. මේක නිකන් මෙන්න මෙහෙම හිතන්න. අපිට කොහේ හරි රෙදි ගෙනියන්න ඕනේ වුණාම අපි සූට් කේස් එකක රෙදි පැක් කරනවානේ. ඒතකොට රෙදි ගොඩක් පැක් කරගන්න ඕන නම් ලේසිම විදිය අපි හොඳට අයන් කරලා ප්‍රෙස් කරලා දාගන්නවා නම් අපිට දාගන්න පුළුවන් රෙදි ප්‍රමාණය වැඩි. අන්න ඒ වගේ තමයි. සෛලයක තියෙන DNA ප්‍රමාණය ඉතා විශාලයි. එතකොට මේ සේරම DNA ටික අපිට ගබඩා කරලා තියාගන්න ඕනේ. හැබැයි DNA ගබඩා කරලා තියාගන්න නිශ්චිත ව්‍යුහයක් අපිට අවශ්‍ය වුණා. ඒ කියන්නේ නිවැරදි ස්ට්‍රක්චර් එකක් ඕනි වුණා DNA ගොඩක් පැක් කරලා සෛලය ඇතුලේ තියාගන්න. ඔන්න ඕක තමයි දැන් අපි ඉගෙන ගන්න යන්නේ. ඒ කියන්නේ DNA ටික අපි තියාගෙන ඉන්න ස්ට්‍රක්චර් එක මොකක්ද? කොහොමද මේක සෛලය ඇතුලේ පැක් කරලා තියාගන්නේ? පැක් කරනවා කියන්නේ සූට් කේස් එකකට දානවා වගේ. ස්ට්‍රක්චර් එක කියන්නේ රෙදි නවනවා වගේ වැඩක්. දැන් අපි මේ දෙක වෙන වෙනම බලමු. වර්ණදේහයේ ව්‍යුහික නිර්මාණය. ඒ කියන්නේ ස්ට්‍රක්චර් එක මොකක්ද? දැන් රෙදි සූට් කේස් එකේ දානවා වගේ DNA අපි තියාගන්නේ සෛලය ඇතුලේ. ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක නම් න්‍යෂ්ටික ප්‍රදේශයේ, සූන්‍යෂ්ටික සෛලයක නම් අපි න්‍යෂ්ටියේ තමයි DNA ගබඩා කරලා තියාගන්නේ. සූන්‍යෂ්ටික සෛලයක න්‍යෂ්ටියේ හරි ප්‍රාග්න්‍යෂ්ටික සෛලයක සෛලප්ලාස්මයේ න්‍යෂ්ටික ප්‍රදේශයේ හරි DNA අණු සකස් වෙලා තියෙන ආකාරය. ඒ කියන්නේ යගේ ස්ට්‍රක්චර් එක. ඒක තමයි වර්ණදේහයක ව්‍යුහික නිර්මාණය කියලා කියන්නේ. ඊළඟට මොකද්ද DNA ඇසිරීම කියලා කියන්නේ? DNA ඇසිරීම කියන්නේ මේ සම්පූර්ණ DNA අදාළ ස්ට්‍රක්චර් එකට අනුව සෛලය ඇතුලේ අන්තර්ගත කරගෙන ඉන්නේ කොහොමද? ඒ කියන්නේ නියුක්ලියෝඩ ප්‍රදේශයේ හෝ න්‍යෂ්ටියේ DNA අන්තර්ගත කරගන්නේ කොහොමද කියන එකයි DNA ඇසිරීම කියන්නේ. මේ නිර්වචන සම්පත් පොතේ තියෙන විදිහටම නිවැරදිව පාඩම් කරගන්න ඕනේ. තේරුම් ගන්න උපක්‍රම පාවිච්චි කරාට කමක් නැහැ. හැබැයි ලියද්දි මේවයි වචන එකක් හරි වෙනස් වුණොත් සම්පත් පොතට වඩා ඒවට ලකුණු හම්බෙන්නේ නැහැ. දැන් අපි බලමු ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගෙත් සූන්‍යෂ්ටිකයන්ගෙත් වර්ණදේහ කොහොමද වෙනස් වෙන්නේ කියලා. දැන් හොයාගෙන තියෙන විදිහට විද්‍යාඥයෝ ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ වර්ණදේහය මේ පෙන්වුම් කරන විදිහට වෘත්තාකාර තනි DNA අණුවක් ද්විත්ව දාමයකින් හැදිච්ච. ඒකේ ප්‍රෝටීන අණු කීපයක් තියෙනවා. ඒකේ ප්‍රමාණය මයික්‍රෝමීටර් 350ක් විතර. සූන්‍යෂ්ටිකයන්ගේ වර්ණදේහ ගත්තොත් ඒවයි වර්ණදේහ කීපයක් තියෙනවා. ඒ කියන්නේ ප්‍රාග්න්‍යෂ්ටිකයකට තියෙන තනි වර්ණදේහයක් විතරයි. සූන්‍යෂ්ටිකයකට වර්ණදේහ කීපයක් තියෙනවා. ඒ වගේමයි හිස්ටෝන ප්‍රෝටීන අනික් ප්‍රෝටීන වර්ග රාශියක් තියෙනවා. ඒකත් අර වගේම ද්විත්වදාම DNA අණුවක්. හැබැයි මේගොල්ලොන්ගේ සූන්‍යෂ්ටිකයන්ගේ ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ වගේ රේඛී වෘත්තාකාර DNA අණුවක් නෙමෙයි තියෙන්නේ. රේඛීය DNA අණු තනි රේඛීය DNA අණු විදිහට පිහිටන්නේ. වැදගත්ම දේ තමයි ඔයගොල්ලෝට පේනවා ඇති මෙතන උඩින්ම ලියලා තියෙනවා සත්‍ය වර්ණදේහ කියලා කතාවක්. විද්‍යාඥයෝ පස්සේ තේරුම් ගත්තා DNA වර්ණදේහයක් නිවැරදිවම වර්ණදේහයක් කියලා හඳුන්වන්න හිස්ටෝන ප්‍රෝටීන තියෙන්න ඕනි කියලා. හැබැයි ප්‍රාග්න්‍යෂ්ටිකයන්ට හිස්ටෝන ප්‍රෝටීන නැහැනේ. ඒ නිසා තමයි ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ වර්ණදේහ සත්‍ය වර්ණදේහ කියලා අපි හඳුන්වන්නේ නැත්තේ. අපි සත්‍ය වර්ණදේහ කියන වචනය දෙන්නේ සූන්‍යෂ්ටිකයන්ට විතරයි. ඒ අනුව දැන් අපිට පැහැදිලි වෙනවා සූන්‍යෂ්ටිකයන්ගේ වර්ණදේහත් ප්‍රාග්න්‍යෂ්ටිකයන්ගේ වර්ණදේහත් වල ලක්ෂණ සහ ඒ අතර වෙනස්කම්. අපි අද කතා කළේ මේ මොලිකියුලර් බයොලොජි පාඩමේ පළවෙනිම කොටස. අපි මුලින්ම මේ පාඩම හොඳට තේරුම් ගන්නවා නම් දැනගන්න ඕනි දේ තමයි මේ පාඩමේ කියන කන්ටෙන්ට් එක මොනවද මෙයාලා අපිට උගන්වන්න හදන්නේ කියන එක ඊටාම නිවැරදිව වෙන් කරලා තේරුම් ගන්න ඕනේ. දැන් අපිට පැහැදිලි වෙනවා DNA කියන්නේ මොනවද? ඒකේ ව්‍යුහය අපි ඉගෙන ගත්තා. ඊළඟට වර්ණදේහ කියන්නේ මොනවද?
සූනෂ්ටිකයන්ගේ ප්‍රාග්නෂ්ටිකයන්ගේ ඒවා වෙන වෙනම ඇසිරෙන විදිය. ඒ කියන්නේ වර්ණ දේහ සූනෂ්ටිකයන්ගේ ප්‍රාග්නෂ්ටිකයන්ගේ අපි වෙන වෙනම අධ්‍යයනය කරා. දැන් අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු ප්‍රාග්නෂ්ටිකයන්ගේ වර්ණ දේහය කොහොමද නිර්මාණය වෙන්නේ? කියන්නේ මොකද්ද ප්‍රාග්නෂ්ටිකයන්ගේ ස්ට්‍රක්චර් එක? සූනෂ්ටිකයන්ගේ වර්ණ දේහයේ ස්ට්‍රක්චර් එක මොනවද කියලා අපි ඊළඟ වීඩියෝ එකෙන් කතා කරමු.